ජෙසුපීටයි. ගලාති 2:7 සිට අපි කියවමු. නමුත් අනෙක් අතට පේතෘස්ට චර්මච්ඡේදයේ සුභාරංචිය බාර දී තිබෙන්නාක් මෙන්. ඒ කියන්නේ චර්මච්ඡේදයේ සුභාරංචිය කියන්නේ the gospel of circumcision. මට කියන්නේ පාවුලු අචර්මච්ඡේදයේ කියන්නේ gospel of uncircumcision සුභාරංචිය බාර දී තිබෙන බව ඔහු දුටුවෝය. කවුද දැනගත්තේ? පේතෘස් යාකෝබ් යොහාන් කණු ජුදෙව් කණු යේසුස් වහන්සේගේ යතුරු සභාවේ යතුරු අතේ තියෙන පේතෘස් ඇතුළු කණ්ඩායම. ඒගොල්ලෝ දැනගත්තා පාවුලුතුමාට අචර්මච්ඡේදය තියා කියන්නේ අනිජාතිකයන් උදෙසා යන සුභාරංචියද ඒගොල්ලන්ට පේතෘස් යාකෝබ් යොහාන්ලට චර්මච්ඡේදයේ සුභාරංචියද තිබෙන බව දුටුවෝය. එතකොට කියනවා එවිට කණුමෙන් සලකනු ලැබුවා වූ යාකොබ්ද කේපස්ද යොහාන්ද මට දෙන ලද අනුග්‍රහය දැනගත් කල මටද බර්නබස්ටද පංගුකාරකමේ දකුණත දුන්නෝය. ඒ කියන්නේ මේක දැනගත්තම පාවුලුතුමා හරි අන්‍ය ජාතිකයන් වෙතට සුභාරංචිය ගෙන යන්න අපි යුදෙව්වෝ වෙතට යන්නම් චර්මච්ඡේදය වෙතට යන්නම් කියලා එකඟ වෙලා පිළිගත්තේ සුද්ධාත්මෙන් පූර්ණව හිටපු ක්‍රියා දෙකේ සුද්ධාත්ම බෞතිස්මේ ලැබපු ඔහු තුල සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන පේතෘස්. ඇයි පේතෘස් අතට දුන්නේ? පේතෘස් පිළිගත්තා. හරි පාවුල ඔය අන්‍ය ජාතිකයෝ වෙතට තමයි යන්න ඕනේ. අපි යන්නේ යුදෙව්වෝ වෙතට කියන එක. එතනින් පැහැදිලි ඔබට යුදෙව්වෝ සුභාරංචිය ගෙනිච්චේ යුදෙව්වන්ටම තමයි. පේතෘස් යාකෝබ් යොහාන් සුභාරංචිය ගෙනිච්චේ යුදෙව්වන්ට තමයි. නමුත් පාවුලු අන්‍ය ජාතිකයන්ට යන බව ඒගොල්ලෝ එකඟ වෙලා අත දුන්නා. ඇයි පේතෘස් අත දුන්නේ? සුද්ධාත්මයන් වහන්සේ උතුල හිටියනම් එකම සුභාරංචියක් නම් දෙගොල්ලොම ගෙනියන්නේ. එතන වෙන් කරලා යව්වේ ඇයි? අත දුන්නේ. පැහැදිලිව අන්‍ය ජාතිකයන් වෙතට යන්න අන්‍ය ජාතිකයන්ගේ අපොස්තලවරයා පාවුලු බව පේතෘස් පිළිගත්තා. එකඟ වුණා. සුද්ධාත්මයන් වහන්සේ කතා කෙරුවා පේතෘස්ට. මේකට එකඟ වෙන්න මේක තමයි ක්‍රමය කියලා. මොකද පේතෘස් ක්‍රියා 10 බොහොම අමාරුවෙන් දර්ශනයක් පෙන්නලා තමයි කොර්නේලියස්ගේ ගෙදරට යවන්නේ. කොර්නේලියස්ගේ ගෙදරට යවාගන්නේ. මොකද පේතෘස් යන්න කැමති වුණේ නැහැ. මොකද යේසුස් වහන්සේ ඉන්න කාලේ මතෙව් 10:5 සිට උගන්වනවා නුඹලා අන්‍ය ජාතිකයන්ගේ කිසි නුවරකට නොගොස් සමාරයන්ගේ කිසි මාවතකට ඇතුළු නොවෙල්ලා කියලා කියනවා. ඒක පේතෘස්ගේ ඔළුවේ තිබුණා. පේතෘස් යාකෝබ් යහන් ඒ නිසා තමයි ඒගොල්ලෝ අන්‍ය ජාතිකයන් විදිහට ගියේ නැත්තේ. ඉතින් කවුරු හරි කියලා නෑ අන්‍ය ජාතිකයන්ට සුභාරංචිය ගෙනිච්චේ ගෝලිය 12 කියලා පිළිගන්න බෑ. මොකද පාවුලුගේ සුභාරංචිය තමයි මුළු ආසියා කරේ සහ අන්‍ය ජාතිකයන්ට ගෙනිච්චේ. නමුත් පේතෘස් යාකෝබ් යොහාන් ඇතුළු ගෝලිය 12 සුභාරංචිය ගෙනිච්චේ විවිධ රටවල් වල හිටපු යුදෙව්වන්ට ඇතුළුව ඉස්රායල් දේශයේ හිටපු නැති වූ බැටළුවන් වෙතට බව පැහැදිලියි. එතනින් ඔබට තේරුම් ගන්න එක දෙයක් තියෙනවා. පාවුලුතුමා සුභාරංචිය ගෙනිච්චේ අනුග්‍රහය සුභාරංචිය බල්ලන්ට. දැන් ඕගොල්ලෝ බය වෙයි. බල්ලන්ට සුභාරංචිය ගෙනිච්චේ. ඔව්. මතෙව් 15:24 යේසුස් වහන්සේ කියනවා දරුවන්ගේ රොටිගෙන බල්ලන්ට නොදෙල්ලා කියලා. එතන බල්ලෝ කියන්නේ අන්‍ය ජාතිකයන්. යේසුස් වහන්සේ අදහස් කරන්නේ අන්‍ය ජාතිකයෝ අපි සියලු දෙනා බල්ලන් හැටියට තමයි එතන අදහස් කළේ. එතකොට පාවුලුතුමා තමයි බල්ලන්ට අනුග්‍රහයි සුභාරංචි අරගෙන ආවේ. මේක තමයි බයිබලයේ තියෙන සත්‍යයේ දේව ධර්මය. කැමති නම් එකඟ වෙන්න, අකමැති නම් අතහැරලා දාන්න. ඔබ සියලු දෙනාට ජෙසුස් පිටයි.